ඇත්තටම මිලදී ගත්ත කෙනෙක්ට තමයි මෙහෙම කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් ස්තුතිවන්ත වෙනවා මේ කමෙන්ට් එකට. ඉතින් බිස්නස් වලදී සහ සේවාවලදී වර්ග තුනක් ඉන්නවා. ඒ වර්ග තුන හඳුනා ගන්න ඕනේ මුලින්ම. එකක් තමයි ඒ ටූල් එකක් මොන හරි ටූල් එකක් තියෙනවා නම් ඒ ටූල් එක විකුණා ගැනීමේ පරමාර්ථය. ඒක සාමාන්‍ය බිස්නස් කෙනෙක්ගේ බිස්නස් කරන කෙනෙක්ගේ සේවාවක් කරන කෙනෙක්ගේ තියෙන ලක්ෂණයක්. ඒක කොටාසයක්. දෙවෙනි කොටාසය තමයි ඒ දෙන ටූල් එකක් හරි මොකක් හරි දෙයකින් ඒ ගන්න කෙනාට ප්‍රතිඵලයක් ලැබීම. එතකොට ඒක කොටාසයක්. තුන්වෙනි කොටාසය තමයි අර දෙකම අයිති වෙනවා එතනට සහ තුන්වෙනි එක වෙන්නේ තමන්ගේ හැඟීම් සහ ඒ ශක්තියින් සීලුදුවල් එක් කරගෙන කස්ටමට කතා කළ යුතු දේ සහ කතා නොකළ යුතු දේ හඳුනාගෙන ඒක හදවතින්ම ඒ දේ ලබා දීම. ඔය තුනම එකතු වුණාට පස්සේ තමයි නැවත නැවතත් අපිට ඒ ටූල් එකක් හරි ඒ ශක්තියක් හරි සේවාවක් විදිහට රැකියාවක් විදිහට ඉදිරියට ගෙනගෙන යන්න පුළුවන්. ඒක හැම බිස්නස් කෙනෙක්ටම පොදු දෙයක්. ඉතින් ඒ තුන මම නිවැරදි ආකාරයෙන් මේකට කරගෙන ගිහිල්ලා තිනවා. 2026 වර්ෂෙත් ඔන්න අලුත් ෂෝරූම් එක මගේ හදලා තියෙන්නේ. අවශ්‍ය අයට පුළුවන් ෂෝරූම් එකට ඇවිල්ලා අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට බලලා ගන්න සහ එන්න බැරි අයට ඩිලිවරි කරලා කලින් තිබ්බ විදිහට මේ දේවල් කරගන්න පුළුවන්. එහෙනම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp කරා සම්බන්ධ වෙන්න වැඩි විස්තර බලන්න මගේ ප්‍රොෆයිල් එක ඇතුළට ඇවිල්ලා. එහෙනම් හැමෝටම ජයෙන් ජය ලැබේවා.